අයිබෝන් කියලා පිළිගන්නවා නිරෝටෙක් YouTube channel එකට ඔයාලට ආයෙමත්. මෙන්න අපිට ඇවිල්ලා තියෙනවා සබ්වූෆර් එකක් රිපෙයාර් කරන්න. මේක no power කියලා තමයි කියන්නේ. අපි කරන්ට් එකට ගහලා බලමු මොකද වෙන්නේ කියලා. මම power on කරගෙන තියෙන්නේ. මුකුත් ලයිට් එකක් මුකුත් පත්තු වෙන්නේ නැහැ. අපි මේක පිටිපස්සෙන් ගලවගෙන බලමු ඇතුළේ මොකද වෙලා තියන්නේ දෝෂය කියලා. අපි මේ විදිහට ඇනටික් ගලවගෙන බලමු මේ කවරේ අයින් කරගමු. අපි ඇනටික් ගලව ගත්තා. මේ කවරේ අපි අයින් කරගමු දැන්. කවරේ අයින් කරගත්තා. අයින් කරගත්ත පස්සේ මේක තමයි පොඩි බෝඩ් එක මේ තියෙන්නේ. පවර් සප්ලයි එකක් මේ තියෙන්නේ. මේන් බෝඩ් එක. අපි බලමු මේක මොකද වෙලා තියෙන්නේ කියලා. මුලින්ම මේ පවර් සප්ලයි එකේ මං බලාගෙන යනකොට පවර් සප්ලයි එකේ මම ඔයාලට පෙන්නන්න. පවර් සප්ලයි එකේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා පියුස් එකක්. මේ පියුස් එක පිච්චිලා කැඩලා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ පවර් සප්ලයි එකේ තමයි මේකේ ප්‍රශ්නේ ඇත්තේ. අපි මුලින්ම පවර් සප්ලයි එක ගලවලා බලමු රිපෙයාර් කරගන්න පුළුවන්ද කියලා එක. මේ තියෙන අපි ගලවගත්තු පවර් සප්ලයි එක. මෙතන පවර් පියුස් එක පිච්චිලා වෙන් වෙලාම ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙතන අවුලක් නැහැ. අපි බලමු බෝඩ් එක එහා පැත්තේ. බෝඩ් එක එහා පැත්තෙන් ඩයෝඩ් බ්‍රිජ් ඩයෝඩ්ස් ටික සෙට් වෙන තැන පිච්චිලා ස්පාර්ක් වෙලා තියෙනවා පේනවා. අපි මල්ටිමීටර් අරගෙන බලමු කොතනද ගැටලුව තියෙන්නේ කියලා. හරි අපි මුලින්ම බලමු ඩයෝඩ් ටික චෙක් කරගෙන. ඔව් ඩයෝඩ්ල ෂෝට් මුකුත් පෙන්වන්නේ නැහැ. අපි බලමු පවර් මොස්ෆෙට් එක කොහොමද කියලා. අපිට පවර් මොස්ෆෙට් එකේ පින් තුනට පවර් මොස්ෆෙට් එකේ පින් තුනට ෂෝට් එකක් පෙන්වන්නේ නැහැ. අපි ෂෝට් එකක් පෙන්වන්නේ නැහැ. අපි බලමු මේක
බල්බ් එකක් සීරියස් කරලා සම්බන්ධ කරලා මොකද්ද මේකේ ගැටලුව කියලා. ඔව් අපි පවර් සම්බන්ධ කරගෙන බලමු මොකද වෙන්නේ කියලා. බල්බ් එක නම් දැල්ුනේ නෑ. බලමු වෝල්ටේජ් කොහොමද එන්නේ කියලා. මේ පවර් සප්ලයි එකේ බල්බ් එක දැල්ුනේ නැත්තේ කලින් මේකේ අර ලොකු ඇම්පියර් එකක් ගන්න පවර් සප්ලයි එකක් නෙවෙයි නිසා තමයි. නැත්තම් වෙන සමහර අපි ලොකු ටීවී පවර් සප්ලයි වගේ චෙක් කරනකොටම පවර් බල්බ් එක දැල්විලා තමයි නිවිලා යන්නේ. මේක දැල්වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලොකු ඇම්පියර් ගාණක් ගන්න නැති නිසා. අපි බලමු මේ පවර් සප්ලයි එකේ මේන් කැප් එක තියෙනවා 22 UF 400 කැප් එකක් මෙතන. මෙන්න මෙතන තියෙන 22 කැප් එකේ පින් දෙක ගාවලට වෝට් 300ක් වගේ හැදෙන්න ඕන. 300 වැඩි වෙන්න ඕන. 300 අඩු වෙන්න බෑ. 300ක් වගේ හැදෙන්න ඕන. අපි බලමු මේ වෝල්ටේජ් 300 හැදෙනවද මෙතන කියලා. හොඳයි අපි බලමු පවර් සප්ලයි එකේ මේන් කැප් එක ගාවට වෝල්ටේජ් කොච්චරක් හැදෙනවද කියලා. හරි වෝල්ට් 327ක් හැදෙනවා. ඒ කියන්නේ පවර් සප්ලයි එකේ මේන් කැප් එකට ඇති වෝල්ටේජ් එක හරියට හැදෙනවා. අපි බලමු කෝකටත් මේකේ පවර් මොස්ෆෙට් එකත් වැඩ නිසා පවර් අවුට්පුට් එක කොහොමද කියලා. ඔව් පවර් අවුට්පුට් එක හරි වෝල්ට් 18ක් හරියටම හැදෙනවා. ඒ කියන්නේ මේකේ ගැටලුව වෙලා තිබිලා තියෙන්නේ මේකේ හොඳයි මේකේ මම හොයාගත්තා මේකේ ගැටලුව මේකේ ෂෝට් එක වෙලා තියෙන හේතුව මොකද කියලා. පියුස් එක යන හේතුව මේකට පියුස් එක යන්න හේතුව තමයි මෙතන බෝඩ් එක යටින් සතෙක් ෂෝට් වෙලා තියෙනවා. ඒ සතා ෂෝට් වෙලා තින්නේ හොඳ වෙලාවට මේ මෙතන ඩයෝඩ් බ්‍රිජ් ඩයෝඩ් දෙක ගාව. එතකොට නිසා තමයි පියුස් එක ගිහලා දෙන්නේ නැතුව පවර් සප්ලයි එකේ සෙකන්ඩරි පැත්තටවත් ප්‍රයිමරි පැත්තටවත් කිසිම පැත්තකට මේකෙන් හානියක් සිදු වෙලා නැහැ. පියුස් එක පිච්චිලා විතරයි. මම ඊට පස්සේ සබ් එකේ බොක්ස් එක ගත්ත බලන්න. බොක්ස් එකේ මට හම්බුණා මේකේ හිටපු මේ වරදට අයිතිකාරයෝ ගොඩක්. අපි බලමුකෝ එයාලා කවුද කියලා. මෙයාලා තමයි මට හිතන විදියට මේ බෝඩ් එකේ ඩැමේජ් කරලා තියෙන්නේ. මෙතන ඉන්නවා ගෙම්බෙක් ඉන්නවා. හුණොත් ඇවිල්ලා තියෙනවා. හුණු බෙඩ් තියෙනවා. කැරපොත්තෝ ඇවිල්ලා ඉඳලා තියෙනවා. ඒ වගේ සතෙක් මෙයා තමයි නිසා තමයි මේ පියුස් එක ඩැමේජ් වෙලා තියෙන්නේ නැතුව කිසිම ෂෝට් එකකට නෙවෙයි. ඉතින් බලන්න මේක අපි ඒ විදිහට තමයි අඩු විදුලියෙන් ගොඩ දැම්මේ. ඔයාලටත් පුළුවන් මේ වගේ වීඩියෝ එකක් නරඹලා ඒ වගේ දෙයකින් තමන්ගේ ගෙදර මේ වගේ තියෙන එකක් තනියම රිපෙයාර් කරගන්න පුළුවන්. අපිට මේ රිපෙයාර් එකේදී දාන්න ඕනේ මෙන්න මෙයාගේ පොඩි පියුස් කෑල්ලක් විතරයි. මේ පියුස් කෑල්ලක් කඩේ රුපියල් 10ක් වෙන්නේ නැති වෙයි. අපි මෙහෙම තමයි මේ රිපෙයාර් එක කරගත්තේ. අපි මේක දාලා රිපෙයාර් එක අවසන් කරමු. හොඳයි අපි බෝඩ් එක බපල් එකට හයි කරගත්තා. හොඳයි අපි බපල් එකට මේ බෝඩ් එක සවි කරගත්තා. ඊට පස්සේ පවර් අවුට්පුට් එක මේන් බෝඩ් එකට හයි කරගෙන කොම කනෙක්ටර් ටික ගහගෙන තියෙන්නේ. අපි දැන් පවර් ඔන් කරගෙන බලමු මොකද වෙන්නේ කියලා. හරි. පවර් ඔන් කරා ඇතුළත් ක්ලීන් කරගෙන තියෙන්නේ. අපි බලමු හැපැත්තෙන්. ඔව් අපිට පේනවා බෝඩ් එක ඔන් වෙලා තියෙන්නේ දැන්. රේඩියෝ එක වැඩ කරනවා, සවුන්ඩ් වැඩ කරනවා. හරි අපේ රිපෙයාර් එක එන සාර්ථකයි. අපි
අපේ රිපෙයාර් එක සාර්ථකයි. අපි මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. එහෙනම් ගිහින් එන්නම්. අදට සුබ දවසක්.